අද අපේ අක්කයි නංගි සුපර් මාකට් එකට ගියා. එයාලට ඕනි වුණු බඩු භාණ්ඩ ටික ගන්න. අක්කට හොඳ වාහනයක් හම්බ වෙලා තියෙනවා. එයා ඉතින් ඒක මගෙන් ගන්න මාරම ට්‍රයි එකක් දෙනවා. කනවාද? ආසයිද? අක්කා කෙල්ල ට්‍රොලියෙන් බිස්කට් පැකට් එකක් ගත්තා නේද? නංගිත් ඉතින් කොහෙන් හරි අත දාලා මොනවා හරි ගන්න හදනවා. නංගි මොනවද? ආ? මොනවද? යෝගට්. මොනවද? ඕනද? අකි අයියෝ මේ කෙල්ල මේක කන්නත් තරම් තාම බිල් එක ගෙවලත් නෑනේ. එයා නම් කලින්ම වැඩේ පටන් අරන්. දැන් ඉතින් මොකද කරන්නේ? ජූඩි මේ ඔය shopping නවද? ආ? ඔය shopping නවද? ආ? ඔන්න. නංගා නංගියත් කොහෙන් හරි මොනවා හරි අදින්න හදනවා වගේ. බලමුකෝ. දැන් මෙයා මොනවද තෝරගන්නේ කියලා. ඒ මොකද්ද? ආ? අක්කිගේද? නංගිගේ දත් නෑනේ. ආ? නංගිගේ තාම දත් නෑනේ. මෙහෙට එන්න. මෙයා ඒ ගමන මොකද්ද මේ අරගෙන නටනට යන්නේ? අප්පට සිරි ඕට්ස් පැකට් එකක් නේද? නංගි නංගි මොනවද මේ අරගෙන ඇවිත් තියෙන්නේ? අයියෝ බේකින් පවුඩර් දෙකක් නේ. මේවා කොහෙන් අරගෙන ආවද දන්නේ නැහැ. එන්න. මෙහෙට නම් යරේ. පොඩ්ඩක් ඇස් දෙක ගන්න හම්බුනේ නෑ. නංගියා දිව්වා නේද කඩාගෙන හයියෙන්. ඔන්න ඉතින් දැන් අපි ආවේ මෙයාලගේ බඩු තියෙන තැනට. ඒවා ඉතින් මෙයාලා තෝරලා අපිට දෙන සීන් එකක් තියෙන්නේ. චූටි එමුණාද? මේ දෙන්නගේ වැඩ දැක්කම නම් අද ලොක්කු වියදමක් වැටෙන්න යන බව මට හොඳටම තේරෙනවා. නෝ නංගි මේ ඔක තියන්න නංගි. ඕ අපි ගන්න. ඕ අදට නම් ඇති හොඳටම. එහෙනම් යාළුවනේ ආයේ දවසක අපි දූපැංචියෝ දෙන්නත් එක්ක ඔයාලව හම්බෙන්න එන්න. එතකන් පරිස්සමින් ඉන්න. අපි යනවා. බයි හැමෝටම.
අන්න ආයෙත් දෙන්නම දිව්වා නේද? මේට එන්න. ඒයි